Hello everyone, welcome back to my channel. ඉතින් අද මම චුට්ටක් අසනීපෙන් ඉන්නේ කටහඬ පොඩ්ඩක් වෙනස්. ඒ ගැන හිතන්න බා මම ඔයාලට පුළුවන් උපරිමයෙන් පැහැදිලි කරලා දෙනවා. අද අරගෙන ආවේ තවත් ලස්සන ස්ටිච් එකක්. ඒ වගේම මුලින් ක්‍රොෂේ ඉගෙන ගන්න කෙනෙකුට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් ස්ටිච් එකක් තමයි මේක. එහෙනම් බලමුද අපි අද ඉගෙන ගන්න ස්ටිච් එක මොකක්ද කියලා. Moss crochet stitch. හරි ඔන්න එහෙනම් අද අපි ඉගෙන ගන්නේ මොස් ක්‍රොෂේ ස්ටිච් එක. එහෙනම් බලමුද අපි මේක කොහොමද ගොතන්නේ කියලා. මුලින්ම අපි මේ විදිහට චේන් ටිකක් ගොතා ගන්නවා. මම අද මේ ස්ටිච් එක ගොතන්න අරගෙන තියෙන්නේ මිලිමීටර් 2 පොලියස්ටර් කෝඩ් එක සහ මිලිමීටර් 4 ගෙතුම් කටුව. ඉතින් අපි මේ විදිහට කැමති චේන් ප්‍රමාණයක් මුලින් ගොතා ගන්නවා. ඊට පස්සේ අපි කටුව තියෙන වර්කින් ලූප් එක තියෙනවානේ ඒ ලූප් එකයි ඊළඟට තියෙන දෙවෙනි ලූප් එකයි අතෑරලා තුන්වෙනි ලූප් එකට දාගන්නවා සිංගල් ක්‍රොෂේ එකක්. තේරුණා නේද? ඊට පස්සේ අපි ගන්නවා මේ විදියට චේන් එකක්. ඊට පස්සේ අපි ඒ ගොතපු චේන් එක වෙනුවට යටින් එක ලූප් එකක් අරින්න ඕනේ. ඒ ලූප් එක ඇරලා ආපහු ඊළඟට තියෙන ලූප් එකට දානවා නැවත සිංගල් ක්‍රොෂේ එකක්. ඒ කියන්නේ එකක් ඇර එකක් තමා සිංගල් ක්‍රොෂේ එක ගොතන්න ඕනේ. මම මේ දැන් කටුව දාලා පෙන්නන ලූප් එක තමා අපි චේන් එක වෙනුවට අරින ලූප් එක. ඒ ලූප් එක ඇරලා ඊළඟ ලූප් එකට අපි නැවත සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. අන්න ඒ විදිහට තමයි මේ රටාව යන්නේ. ඔන්න ආයි බලමු චේන් එකක් ගත්තා. ඒ වෙනුවට යට ලූප් එක ඇරියා. ඊට පස්සේ තියෙන ලූප් එකට තමයි අපි නැවත සිංගල් ක්‍රොෂේ එක දාන්න ඕනේ. එතකොට චේන් එකයි සිංගල් ක්‍රොෂේ එකයි. චේන් එකයි සිංගල් ක්‍රොෂේ එකයි. ඒ විදිහට තමයි යන්නේ. එහෙනම් අපි මේ පොලිම ගොතලා බලමු නේද? හරි කෙලවරට සිංගල් ක්‍රොෂේ එකක් එන විදිහට ඒ පේලිය ඉවර කරගන්න. දැන් ඔන්න පළවෙනි පේලිය ඉවරයි. දැන් අපි දෙවෙනි පේලියට යන්න චේන් දෙකක් ගොතා ගන්නවා. චේන් දෙක ගොතාගෙන අනිත් පැත්ත හරව ගන්න. ඔයාලට මතකයිනේ අපි කලින් පේලිය ගෙතුවේ සිංගල් ක්‍රොෂේ එකයි චේන් එකයි සිංගල් ක්‍රොෂේ එකයි. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ දෙක මැද තියෙනවා චේන් එකක් එතන ලොකු සිදුරක් තියෙනවා. අන්න ඒ සිදුරට තමයි අපි සිංගල් ක්‍රොෂේ එක නැවත දාන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ චේන් එකක් ගන්නවා. නැවත අර සිංගල් ක්‍රොෂේ දෙකක් මැද තියෙන චේන් එක දාපු ලොකු සිදුරට ආයිත් සිංගල් ක්‍රොෂේ එකක් දානවා. පළවෙනි පේලියේ රටාවම තමයි යන්නේ සිංගල් ක්‍රොෂේ එකයි චේන් එකයි. හැබැයි කලින් වතාවේ අපි දාපු චේන් එකට තමයි දැන් අපි සිංගල් ක්‍රොෂේ එක දාන්න ඕන. කලින් වතාවේ සිංගල් ක්‍රොෂේ එක දාපු එක වෙනුවට තමයි දැන් චේන් එක ගොතන්නේ. එහෙනම් ඒ පේලි දෙක මාරුවට තමයි ගෙතෙන්නේ. ඔයාලට තේරෙනවා ඇති මම මේ කියන එක. එහෙනම් ඒ පේලියත් ගොතමු. දෙවෙනි පේලියත් ඔන්න අපි ඉවර කරගත්තා. ඒකත් ඉවර වෙන්නේ සිංගල් ක්‍රොෂේ එකකින්. ඊට පස්සේ මේ විදිහට නැවත චේන් දෙකක් ගොතා ගන්න. ගොතා ගත්තට පස්සේ ඒ පළුව අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නවා තුන්වෙනි පේලියට. ඒ පේලියෙත් ඊළඟට අපිට තියෙනවනේ චේන් එක තියෙන ලොකු සිදුර. අන්නේ ලොකු සිදුරට තමයි ඊළඟට සිංගල් ක්‍රොෂේ ගොතන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ එකෙන් පස්සේ චේන් එකක් අනිවාර්යෙන් ගොතන්න මතක තියාගන්න. ඊට පස්සේ තමයි නැවත ඊළඟ ලොකු සිදුරට සිංගල් ක්‍රොෂේ එකක් ගොතන්නේ.
ඔයාලා දැක්කනේ මටත් වැරදුනා. එක ළඟට සිංගල් ක්‍රොෂේ දෙකක් ගෙතුවා. ඉතින් මං ඒක කට් කරේ නැත්තේත් ඔයාලට පෙන්වන්න අපි හැමෝම සර සම්පූර්ණ නැහැ. ඉතින් මටත් අමතක වීම වෙනවා. මටත් වැරදෙනවා. ඉතින් මමත් වැරදුනහම මේ විදියට ගලවලා ආයි ගොතනවා. ඉතින් ඒ විදිහට තමයි අපි ඉගෙන ගන්න ඕනේ. වැරදි තමයි අපි ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? හරි ඔයාලට දැන් පැහැදිලි ඇති මේ ස්ටිච් එක ගොතන විදිහ. ඉතින් මේක මූලිකවම ඉගෙන ගන්න කෙනෙකුට ලේසියෙන් අල්ල ගන්න පුළුවන් ස්ටිච් එකක්. හරිම ලේසි. ඒ නිසා තමයි මම මේ සරල ස්ටිච් වල ඉඳලා ඔයාලට කියලා දෙන්නිමින් යන්නේ. මොකද ඔයාලට ගොඩාක් සංකීර්ණ එකක් මුලින් කියලා දුන්නොත් මුලදී ඉගෙන ගන්න කෙනෙකුට මේක අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම සරල තැන ඉඳලා කියලා දෙන්නේ. ඔන්න දැන් මං පළුව සම්පූර්ණ කරගෙන ආවා. මම මේකේ පළුවේ පේලි 7ක් ගොතලා තියෙනවා. බලන්නකෝ ඒකේ ලස්සන. මේ ස්ටිච් එකත් ඔයාලට ඇඳුම් ගොතන්න වගේම බෑග් ගොතන්නත් යොදා ගන්න පුළුවන්. හරිම ලස්සන රටාවක්. ඔයාලට මේකේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් ඒකට රිප්ලයි වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මං හිතනවා අද මේ කියලා දුන්න ස්ටිච් එක ඔයාලට හොඳින් තේරුණා කියලා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහිල්ලා එන්නම්. මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. Thank you so much. See you again.